ආයිබෝන් හැමදෙනාටම පිළිගන්නවා බොහොම ආදරෙන් තවත් ඔන් ෂෝ අපේ එපිසෝඩ් එකක් එක්ක. ටැවි කොහොමද? හොඳින් ඉන්නවා. මොනවද අලුත් තොරතුරු? ඡන්දයක් එනවනේ. ඡන්දයක් එනවනේ ලංකාවේද ඔස්ට්‍රේලියාවේද? දෙකේම. දෙකේම. ඔය ඉතින් ලංකාවේ ඡන්දය ගැන කතා කරලා දන්නේ නැහැ. අපි විතරම කතා කරලා තියෙන්නේ. හැබැයි මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලාට සහ මයිග්‍රන්ට්ස්ලාට මේ පාර ඔස්ට්‍රේලියානු ඉලෙක්ෂන් එක මාර ඉම්පෝටන්ට්. ඔව්. අයියා හිතන විදිහට මොන වගේ ඒරියාස් වලින්ද අපිට ඒක වැදගත් වෙන්නේ? මං හිතන්නේ අපිට ඒ කියන්නේ දැන් අපි ඔස්ට්‍රේලියන් සිටිසන්ස්ලා නොවන කට්ටිය දැන් කලින් නම් ඔස්ට්‍රේලියන් ඡන්දයක් වුවහම ඔස්ට්‍රේලියන් සිටිසන්ලාටනේ පොඩි ලොකු ඉම්පැක්ට් එකක් තියෙන්නේ. නමුත් මේ පාර මේ ඡන්දෙත් එක්ක ඔස්ට්‍රේලියන් සිටිසන්ස්ලා නොවන සහ පර්මනන්ට් රෙසිඩන්ට්ස්ලාට ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් ටෙම්පරරි රෙසිඩන්ට්ස්ලාට මේ ඡන්දේ මහත් තීරණාත්මකයි. ටෙම්පරරි රෙසිඩන්ට්ස්ලා කියන කැටගරිස් මොනවාදයි සම්මන්නේ? ටෙම්පරරි කියන්නේ පර්මනන්ට් වීසා එකක නැතුව, ඒ කියන්නේ PR කැටගරි එකක නැතුව ඉන්න ඕනෑම රෙසිඩන්ට් වීසා එකකින් ඉන්න කෙනෙක්ව අපි මේ ටෙම්පරරි වීසා හෝල්ඩර්ස්ලා කියලා කියන්නේ. එතකොට අපේ කැටගරි එක ගත්තොත් අපිට ගොඩක් ඉම්පෝර්ටන්ට් වෙන්නේ ස්ටුඩන්ට් වීසා සහ මයිග්‍රන්ට්ස් පොටෙන්ෂල් මයිග්‍රන්ට්ස්ලා. එතකොට මේ ඡන්දෙදී මේ මයිග්‍රේෂන් කියන එක ඔස්ට්‍රේලියන් මේ ඉලෙක්ෂන් කතන්දර ඇතුලේ ලොකු පොයින්ට් එකක් වෙලා තියෙනවා. ඔව්. එන්න ඒ හින්දා අපි කියන්නේ මේ ඡන්දේ අපිට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට සහ මයිග්‍රන්ට්ස්ලාට මාර වැදගත්කමක් තියෙන ඡන්දයක් කියලා. ප්‍රතිපත්ති සුබදායකද නැත්නම් අසුබයි? අතම කතා කළොත් මේ ඡන්දේ තියෙනවා. ඔස්ට්‍රේලියන්ස්ලාට ඇරෙන්න වෙන කාටවත් සුබ නැහැ. මේ රටේ ඉන්න ස්ටුඩන්ට්ලාටවත් తాවකාලික වීසා එකක් ඇතුලේ ඉන්න කිසිම එක්කෙනෙක්ටවත් මේ ඡන්දේ කවුරු දිනුවත් හොඳ නැහැ. මෙහි ඉලෙක්ෂන් සිස්ටම් එක බැලුවොත් ඇවි මේ ප්‍රධාන පක්ෂ තුනක් තියෙනවා. ඒකෙමුත් ප්‍රධානතම පක්ෂ දෙකයි විපක්ෂයයි ආණ්ඩුවයි වගේ ඉන්න කට්ටිය එකලඟ අතර තමයි බලය හුමාරු වෙවි යන්නේ. ලංකාවෙත් කාලයක් ගියේ ඒ විදිහට. එතකොට ප්‍රධාන පක්ෂ දෙක ගත්තාම මේ තියෙනවා මේ ඔස්ට්‍රේලියන් ලේබර් පාර්ටි එක සහ මේ ලිබරල් නැෂනල් කොලිෂන් කියන එක. එතකොට මේ වෙද්දි බලයේ ඉන්නේ මේ ඔස්ට්‍රේලියන් ලේබර් පාර්ටි කියන ආණ්ඩුව. එතකොට දැන් ඉන්න ප්‍රයිම් මිනිස්ටර් මේ ඇන්තනි ඇල්බනීසි කියන ප්‍රයිම් මිනිස්ටරුත් මෙන්න මේ පාර්ටි එකේ තමයි නියෝජනය කරන්නේ. එතකොට විරුද්ධ පක්ෂය තමයි ඔය මේ කොලිෂන් එක කියලා කියන්නේ. පීටර් ඩටන් තමයි අපේක්ෂකයා. එතකොට මේ දැන් මේ වෙලේ තියෙන සිටුේෂන් එකත් එක්ක අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මයිග්‍රේෂන් කියන එක මේ දේශපාලන ඔස්ට්‍රේලියාවේ දේශපාලන කතන්දරේ මාර පොයින්ට් එකක් වෙලා තියෙන. එහෙම මේ පැත්තට ගහනවා, මෙහෙම මේ පැත්තට ගහනවා. හරිද? එතකොට ඒගොල්ලෝ ඉස්සරහට කරන්න යන වැඩවලින් වැඩි අවධානයක් මේ මයිග්‍රේෂන් වලට දීලා තියෙනවා. එතකොට පක්ෂ දෙකේම මයිග්‍රේෂන් සම්බන්ධව කොටස් ටික අපිට අදාළ වෙන්නේ. ওই ටික අරන් බලුවොත් එහෙම එකක්වත් අපිට සුබදායක නැහැ. මොකද දැන් ඔය මේ ආණ්ඩුවත් ආපුහම දැන් අපි දැක්කනේ මේ මෑත කාලේදී කරපු චේන්ජස් එක්ක සෑහෙන චේන්ජස් කරා. ඒ කියන්නේ වීසා ෆී එක වැඩි කරා විතම් වයස අවුරුදු 36ට වැඩි කට්ටිය දැන් කලින් මීට කලින් නම් ඔස්ට්‍රේලියාවට ආවොත් එහෙම ඔයා මේ එලිජිබල් ප්‍රෝග්‍රෑම් එකක ගැන ගත්තොත් එහෙම ඔයාට පෝස්ට් ග්‍රැජුවේට් වීසා එක අනිවාර්යෙන් හම්බුණා. කොවිඩ් කවස්වල පෝස්ට් ග්‍රැජුවේට් වීසා එක අවුරුදු 5-6 ඩියුරේෂන් එකට වැඩි වෙච්ච කට්ටිය හිටියා. ඒ තමන් කරන ප්‍රෝග්‍රෑම් එක අනුව. ඉතින් මේ මෑත කාලේ ඉන්නව ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක මේ ඔක්කොම කට් ඔෆ් කරානේ. දැන් මේ වෙදි ග්‍රැජුවේට් වෙද්දි වයස 36ට වැඩි නම් පෝස්ට් ග්‍රැජුවේට් වීසා එක හම්බෙන්නේ නැහැ. ඒ සමහර ප්‍රෝග්‍රෑම් වලට. ඉතින් ඔය වගේ මාර චේන්ජස් කිය වීසා ෆී එක දෙගුණකින් වැඩි වුණා. කලින් ඔය 600 ගානට වගේ තිබ්බේ දැන් 1600 ගානක් විතර වෙනවා. ඔය වගේ මාර චේන්ජස් එක ගිය ගමන දැන් ඇවිල්ලා තියෙන ඊටත් වැඩිය ක්‍රිටිකල් තැනකට. ඇයි මෙහෙම වෙන්න හේතුව? මෙහෙම වෙන්න හේතුව දැන් අපි කරපු රිසර්ච් එක අපි දකින විදිහට අපිට ඇහෙන වලට ප්‍රධානම දේ තමයි දැන් ගිය ආණ්ඩුව මේක පටන් ගත්තේ after covid. ඒ කියන්නේ covid කාලේ onshore හිටපු ළමයින්ට ඒගොල්ලෝ යන්නේ කො තමන්ගේ රටවල් වලට. ඉන්න කට්ටිය හිටියා අනිත් කට්ටියට යන්න කියලා කිව්වා. මොකද ඒගොල්ලෝගේ වෙල්ෆෙයාර් පැත්තෙන් ඒගොල්ලෝම බලා ගන්න බැරි හින්දා. ඊට පස්සේ covid ඉවරනවත් එක්කම දැන් තියෙන විපක්ෂ ආණ්ඩුව තමයි එතකොට ආණ්ඩුවේ හිටියේ. හරිද? එතකොට ඒ ආණ්ඩුවෙන් කිව්වා වෙල්කම් කරා ඔක්කොම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා එන්න මේ හේක කරගන්න. එතකොට එන්ජොයි කරන්න ඇවිදින්න. එතකොට වීසා ෆී එක පවා රිෆන්ඩ් කරලා දෙන හැම ක්‍රමයක් තිබ්බා. ඒකට ඒගොල්ලෝ හැරියට ප්‍රොමෝට් කරා. හරි දැන් අපේ රටේ ප්‍රශ්න ඉවරයි. ඕගොල්ලෝ එන්න විශේෂයෙන්ම ඇවිල්ලා අපේ මේ ලේබර් ෆෝස් එකට ඕගොල්ලෝ දායක වෙන්න කියලා.
බෝඩර්ස් ඔක්කොම ඕපන් කරලා බෝඩර්ස් ඔක්කොම ඕපන් කරලා අන්ලිමිටඩ් වර්ක් රයිට්ස් දීලා එතකොට අවුරුදු 4 ඉඳන් 6 වෙනකම් පෝස්ට් ග්‍රැජුවේට් වීසා දීලා ඔය වගේ ගොඩාක් කතන්දර කරලා මේ කට්ටියටම මාර වෙල්කම් එකක් දීලා එන්න කිව්වා. එතකොට ඔය කාලය ඇතුළතදී වීසා ඒ කියන්නේ වීසා ග්‍රාන්ට් වෙන රේට් එක 100% වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තිබ්බා. එතකොට ඒත් එක්කම ඒගොල්ලෝ හිතුවට වැඩිය ඉන්ටේක් එකක් සෙනගෙන් අරගෙන තිබ්බා. හැබැයි ඒ කාලෙත් එක්කම තමයි ඔය ආණ්ඩුව වෙනස් වෙලා දැන් තියෙන ආණ්ඩුවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ආණ්ඩුවත් ආපුවම ඒගොල්ලොත් කරලා තියෙන්නේ තවත් ඕක ප්‍රොමෝට් කරපු මිසක් ඕක බ්‍රේක් කරේ නැහැ. ඒ කියන්නේ ස්ටුඩන්ට්ස්ලා එනවා මාර ඒමක් එනවා. මම හිතන්නේ නම්බර්ස් බලුවම අවුරුද්දක ලක්ෂ 4කට 5කට ආසන්න ප්‍රමාණයක් රට ඇතුළට ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ආවා මෙහෙ රෙන්ට් ක්‍රයිසිස් එක. ඕක තමයි මේ ප්‍රශ්නේ ඒ කියන්නේ ට්‍රිගර් එක වෙන්න ලොකුම හේතුව තමයි රෙන්ට් ක්‍රයිසිස් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ඇපාර්ට්මන්ට් එකක් ගෙයක් ගන්න කලින් ගියපු මුදලත් එක්ක දැන් මේ වෙලේ සාමාන්‍යයෙන් දෙගුණයක් වගේ එක්ස්පෙන්සිව් වෙලා තියෙනවා. ඉතින් ඒක වෙන්නේ අර ගොඩක් කට්ටිය චෝදනාවක් විදිහට කරේ මේක වෙන්නේ මේ පිට රටවල් වල කට්ටිය මෙහාට වැඩිපුර එන හින්දා ඒගොල්ලන්ට මේ හවුසස් ඇපාර්ට්මන්ට්ස් ගියාම තමයි මේ රෙන්ට් එක වැඩි වෙන්නේ කියලා. එතකොට දැන් සමහරලාවට දැන් අපි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් හරි මයිග්‍රන්ට් කෙනෙක් හරි ආපුවම ජොබ් දෙක තුනක් කරගෙන මොනවා හරි කරගෙන රෝලක් ගහගන්න බෑ. මොකද ඉන්න තැනක් නැතුව ඉන්න බෑනේ ඒගොල්ලන්ට. හැබැයි මෙහි ඉන්න ඕස්ට්‍රේලියන් ෆැමිලිස් කරන ජොබ් එකට අමතරව සෙටසේ සන්ඩේට ගිනිගත්ත කියලා කිව්වොත් පාර්ට් ටයිම් එකක් කරගන්න එහෙම කැමති නැති මිනිස්සු ඉන්නේ ගොඩක්. ඒගොල්ලෝ බාබකියු දා ගන්නවා, කැම්පින් යනවා, බයිසිකල් පදින්න යනවා, බෝටින් යනවා, අනම්මනම් කරනවා. අර ක්වොලිටි ඔෆ් ලයිෆ් කියන එක මාර විදිහට මේන්ටේන් කරනවා. කියන්නේ වීකෙන්ඩ්ස් වලට වැඩ ගාගන්නේ. දැන් අලුත් ලෙවල් එකක් පාස් වෙලා තියෙනවා. එම්ප්ලොයර් කෙනෙක් හරි වීකෙන්ඩ් එකකදී හෝ නිවාඩු දවසකදී එම්ප්ලොයී කෙනෙක්ව කන්ටැක්ට් කරොත් නඩු දාන්න පුළුවන්. ඒ වගේ. ඉතින් අර ක්වොලිටි ඔෆ් ලයිෆ් පැත්ත. ඉතින් ඒගොල්ලන්ගේ දැන් ඒ වගේ සිටුේෂන් එකක් තියෙද්දි ඒගොල්ලන්ගේ ආදායම උදාහරණයක් විදිහට ඩොලර් 500ක් කියලා කියමුකෝ. රෙන්ට් එක ඩොලර් 200කින් වැඩි වුණා කියලා ඒගොල්ලන් ඉන්කම් එක වැඩි වෙලා නැහැ. එතකොට ඒගොල්ලන්ට afford කරන්න අමාරුයි. මොකද ඕස්ට්‍රේලියන් ගොඩක් කට්ටිය ඉන්නවා රෙන්ට් කරනවා. එතකොට මේක වෙනස වෙන්නේ ඕස්ට්‍රේලියන් රෙන්ටර්ස්ලා වුණත් කවුරුනොත් ඒගොල්ලන්ගේ වෝට් බේස් එක තියෙන්නේ. මොකද ඒගොල්ලෝ තමයි රජයට ප්‍රෙෂර් කරන්නේ. හරි අපි තමයි වෝටර්ස්ලා අපි සිටිසන්ලා අපිට දැන් ජීවත් වෙන්න අමාරුයි. ඔයගොල්ලෝ මොනවා හරි කරපල්ලා කියලා අර ලොකු ප්‍රෙෂර් එකක් දුන්නා. ඊට පස්සේ තමයි කට්ටිය බලන්න ගත්තේ මේ රෙන්ට් මේ ප්‍රයිසස් වැඩි වෙද්දී ඔක්කොම අනිත් පැත්තට ගිහිල්ලා බලපුවම දැන් කරගන්න දෙයක් නැහැ කෝච්චිය ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ අන්තිමට දැම්ම ඔන්න බ්ලේම් එක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා වැඩි මයිග්‍රන්ට්ස්ලා වැඩි ඒ හින්දා තමයි මේ රෙන්ට් එක වෙලා දෙන්නේ කියලා ඒ හිටපු ආණ්ඩුව දෙකෙන් දැන් මේ තියෙන ආණ්ඩුවත් ওই පැත්තටම බෝලේ පාස් කරලා දැම්මා. එතකොට දැන් විපක්ෂ ඉන්න ආණ්ඩුව තියෙන්නේ ඒගොල්ලෝ තමයි කොහොමත් ඇන්ටි ඉමිග්‍රේෂන්. දැන් ඉන්න ආණ්ඩුව තමයි ලේබර් ඒ කියන්නේ ආණ්ඩුව තමයි මේ ඉමිග්‍රේෂන් එකට ෆ්‍රෙන්ඩ්ලි මයිග්‍රන්ට්ස්ලාට මේ හැමෝටම ෆ්‍රෙන්ඩ්ලි ආණ්ඩුව තමයි දැන් ඉන්න ආණ්ඩුව. ඒක කලින් අනිත් විපක්ෂ කට්ටිය කියන්නේ ඇන්ටි ඉමිග්‍රේෂන් තනිකර. හරි ඒගොල්ලොත් ඒ වුණා හොඳ බෝල් එකක් ඒකටම බැට් කරා අන්තිමට ඕස්ට්‍රේලියානු මිනිස්සු ඉස්සරහා මේ මයිග්‍රන්ට්ස්ලා ටෙම්පරරි රෙසිඩන්ට්ස්ලා තමයි වැඩිකාරයෝ. ඉතින් ඒ හින්දා තමයි ඔය ලොකු සිටුේෂන් එකකට ඒ කියන්නේ මේ ඡන්දෙට මේක එන මාතෘකාවක් වෙන තරමට ආවේ. 485 සස්පෙන්ඩ් කරන්න යනවා කියලා කතාවක් පැතිරෙනවා. ඔව්. ඒ කියන්නේ මේ ඕක මේ දැන් දෙපැත්තේ දැන් කියනවා දැන් ඡන්දෙට ඡන්දෙට නම් ගොඩාක් දේවල් මේගොල්ලෝ කතා කරනවා. හරිද? ඒක අපිට අදාළ වෙන්නේ මේ මයිග්‍රේෂන් වලට සම්බන්ධ දේවල්නේ. ඉතින් මේ දෙපැත්තට එහාට මෙහාට වෙඩි තියා ගන්නවා, ගහ ගන්නවා, මරා ගන්නවා. ඔය ඇස්සේ දැන් හැමෝම යෝජනා කරලා තියෙනවා පක්ෂ දෙකෙන්ම තමන් බලයට ආවොත් මොනවද කරන්න කියන ඒවා. හරි. එතකොට මේ කොලිෂන් එකෙන් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා මේ 485 එක අහෝසි කරනවා කියලා. 485 කියන්නේ නොදන්න කට්ටිය ඉන්නවනම් මේ ස්ටඩි කරාට පස්සේ හම්බ වෙන පෝස්ට් ග්‍රැජුවේට් වීසා එක අවුරුදු 2ක් හෝ 3ක් අතර කාලයක් හම්බ වෙනවා ඔයා කරන ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න ඒරියා එක අනුව. ඉතින් මේ කාලේ තමයි අපේ ළමයි කීයක් හරි හම්බ කරගන්නේ ජොබ් එකක් හොයාගන්නේ. එතකොට PR එකට පොයින්ට්ස් ටික හදාගෙන ස්කිල්ස් ඇසස්මන්ට් එක කරලා මේක අප්ලයි කරන්නේ. ඉතින් මේක නැති වුණා කියන්නේ ඉගෙනගෙන ඩිග්‍රී හරි මාස්ටර්ස් එක හරි කරලා එක්ක අකුලගෙන යන්න වෙනවා නැත්නම් ආයෙ සල්ලි කරලා වීසා එකක් ගහගෙන ආයෙ ඔය රෝච්චියම දුවන්න වෙනවා. ඉතින් ඕක තමයි මේ එවලා තියෙන ප්‍රොපෝසල් වලින් භයානකම යෝජනාව. හැබැයි මේක විපක්ෂෙන් කරලා තියෙන්නේ තාම මේක ගැන ලොකුවට කතා බහක් නැහැ. නමුත් යෝජනාවක් විදිහට ඉවිල්ලා තියෙනවා. ඉතින් දැන් එතකොට මේ පක්ෂ දෙකෙන් අපිට හරි ඒ කියන්නේ PR ගන්න ඉන්න කෙනෙක්ට හරි කියන්නේ සුබ දේවල් මුකුත් නැද්ද? ඔක්කොම අසුබ දේවල් විතරමද තියෙන්නේ. මම දැක්ක මෙඩිකෙයා ගැන කතා කරලා තියෙනවා, හවුසින් ගැන කතා කරලා තියෙනවා. ඉතින්
සුබ දේවල් කියන්නේ ඇත්තටම PR ඒ කියන්නේ ටෙම්පරරි වීසා එකක ඉන්න කෙනෙක්ට සුබදායක වෙන මන් දකින්න කිසිම දෙයක් නැහැ. හරිද? මේක ඔක්කොම ඒගොල්ලන්ගේ ඕස්ට්‍රේලියන් සිටිසන්ලා සහ පර්මනන්ට් රෙසිඩන්ට්ස්ලාටගේ බෙනිෆිට්ස් වැඩි කරන්න හදපු යෝජනාවලියක් තමයි තියෙන්නේ. මොකද end of the day මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ටෙම්පරරි රෙසිඩන්ට්ස්ලා කියලා කියන්නේ හිටත් නැහැ මෙහෙටත් නැහැ. ඒ කියන්නේ මේ රටේ වෝට් බේස් එකක් නැහැනේ. ඒ තාවකාලික පුරවැසිකර උදාහරණයක් විදිහට කිව්වොත් කුලිකාරයෝ වගේ තමයි. ඒකින්ද කුන්ට කවුරුත් නැහැ. ඒකින්ද ලොකු බෙනිෆිට් නැහැ. හැබැයි මේ දෙපැත්තේ විශේෂ දෙයක් තියෙනවා. මේ ඔස්ට්‍රේලියන් මෙඩිකෙයා දන්නව නේද? ඔස්ට්‍රේලියන් මෙඩිකෙයා කියන එක මෙහෙ ලොකු සිද්ධියක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ මේ හෙල්ත් සිස්ටම් එක ලෝකෙ හොඳම හෙල්ත් සිස්ටම් වලින් එකක් කියනවනේ. ඒ කියන්නේ ඔයා එලිජිබල් ඔස්ට්‍රේලියන් පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් හෝ සිටිසන් කෙනෙක් නම් මේ මෙඩිකෙයා කියන බෙනිෆිට් එක වල ගවර්න්මන්ට් එකේ හම්බ වෙනවා. එතනදී මේ සම්පූර්ණ දැන් චූටි වෙනස්කම් එක්ක මේ සම්පූර්ණ ඔයාගේ මෙඩිකල් බිල් ඉස්සර බල්ක් බිලින් කියලා කිව්වා සම්පූර්ණ අසනීපයක් වුණොත් GP කෙනෙක්ව channel කරන එකේ ඉඳලා මේ මුළු process එකම සම්පූර්ණයෙන්ම ඔයාට රුපියලක්වත් ගෙවන්න නැතුව වෙනවා මෙඩිකල් කාඩ් එක විතරක් ප්‍රොඩියුස් කරලා කරගන්න පුළුවන් මේ ඔක්කොම benefits ගන්න. නමුත් ওই කාලයක් දැන් විපක්ෂින් ආණ්ඩුව ගිය පාර ඇවිල්ලා කපලා පොඩලා නම් කරලා සෑහෙන වෙනස්කම් කරන්න හදලා තියෙනවා. නමුත් දැන්ටත් ඕක යනවා. ඉතින් මේ මෙඩිකෙයා දැන් එක මේ පොයින්ට් එකක් තමයි දැන් ඉන්න අගමැති කියනවා මෙඩිකෙයා බෙනිෆිට් වැඩි කරනවා කියලා. දැන් විපක්ෂින් එක්කෙනා බලාගෙන මෙඩිකෙයා කපන්න. කියන්නේ වෙල්ෆෙයාර් පැත්ත අඩු කරන්න. පොර බලන්නේ දෙපැත්තෙන් අදිනවා. දෙපැත්තෙන් අදිනවා. මෙයා මේ පැත්තේ කියනවා අපි මෙඩිකෙයා දෙනවා හොඳට ඒ කියන්නේ සුබසාධනීය පැත්ත වැඩි කරනවා කියලා. අනිත් එක්කෙනා කියලා කියනවා ඔය නිකන් දෙන ඒවා අපි කරන්නේ නැහැ. ඒවා කට් ඔෆ් කරලා එයා පොර බලන් ඉන්නේ නියුක්ලියර් ප්ලාන්ට් එකක් ගන්න ඔස්ට්‍රේලියාවේ. න්‍යෂ්ටික බලය. ඉතින් ඔහොම සින්න එකක් තමයි යන්නේ. ඉතින් දෙපැත්තට දෙන්න බෝලේ පාස් කරගන්න මේ එකකින්වත් මං හිතන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට හෝ ටෙම්පරරි රෙසිඩන්ට් කෙනෙක්ට ලොකු බෙනිෆිට් එකක් නම් වෙන්නේ නැහැ. හැබැයි අපි කතා කරලා බලමු මේ පක්ෂ දෙකෙන් මොනවද දැනට කියලා තියෙන යෝජනා ඒවල කොහොමද ඉම්පැක්ට් එක කියලා. ටැවි එතකොට මේ ලේබර් පාර්ටි එකෙන් දැන් මේ පක්ෂ දෙකෙන්ම යෝජනා කරලා තියෙනවා net migration එක අඩු කරන්න. හරිද? එතකොට දැන්ට already දැන් මේ අවුරුදු අඩු වෙලා තියෙන්නේ. නමුත් දැන් 2022 23 අවුරුදු වල 5,30,000කට වැඩිය ප්‍රමාණයක් මයිග්‍රේට් වෙලා තියෙනවා ඕස්ට්‍රේලියාවට. ඒක මේ රටට වැඩි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. එතකොට දැන් ඉන්න ආණ්ඩුව කියන්නේ ලේබර් පාර්ටි එක කියනවා ඒගොල්ලෝ වින් කරොත් එහෙම මේක 2,50,000ට බස්සනවා කියලා. half size 50ක් එහෙමම කපනවා කියලා. එතකොට මේකට මේ කොලිෂන් එකෙන් කියනවා ඒගොල්ලෝ දෙන්නොත් එහෙම මේක ලක්ෂයට අඩු කරනවා කියලා. අවුරුද්දකටම ලක්ෂයයි ගන්න. ඉතින් ওই දෙක තමයි රැපල් ටු රැපල්. මම කිව්වා දැන් මේ විපක්ෂ ඉන්න ඩයල් එක තමයි මේ ඇන්ටි මයිග්‍රේෂන් ඩයල් එක. උගුරු දෙන්න බලන්න ෂොට් එක ආවොත් එහෙම හම්බ වෙනවා. ඉතින් මේ ඉතින් ඔක එකක්. එන්න බැරි බෝඩර්ස් වහලා දෙන්න ඉවරයි. මම හිතන්නේ ඔකත් කරලා ඉන්නේ උන් ටිකක් තේරෙන සයිස් එකක් තමයි අනිතර තියෙන්නේ. එතකොට ඊළඟ එක තමයි මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා ඕස්ට්‍රේලියාවට ගත්තොත් මේ දැන් මේගොල්ලෝ මේ ස්ටුඩන්ට්ලා ගෙන්නන්නේ නිකන් ආදරෙට නෙවෙයි. ඕස්ට්‍රේලියාවේ තියෙන ලොකුම ඉන්කම් සෝස් එකක් තමයි මේ এডুকেෂන් කියන එක. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා මේ ඔක්කොම රටට සල්ලි අරගෙන එන කට්ටිය. at least first year second year හරි සල්ලි අරගෙන එන්නේ. ඉතින් මේක තමයි මේ රටේ තියෙන ලොකුම ඉන්කම් එක වලින් එකක්. හරි. එතකොට ඊට අමතරව මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා තමයි මේ රටේ ලේබර් ෆෝස් එකේ මාර රෝල් එකක් කරන්නේ. ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් ඇත්තම කතාව කරොත් ඔස්ට්‍රේලියන් කෙනෙක් අත ගහන්න නැති ජොබ්ස් ඔක්කොම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ටෙම්පරරි රෙසිඩන්ට්ස්ලා තමයි ගන්න. Uber එකක් දුවන එකේ ඉඳලා ක්ලීනින් ජොබ් එකක්ද හොඳ ජොබ්ස් කරන අපේ ළමයි ගොඩක් ඉන්නවා. නමුත් මේ අර බේසික් ලෙවල් එකේ අර ලේබර් සෙක්ටර් එකම රන් වෙන්නේ මේ මයිග්‍රන්ට්ස්ලා සහ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට. ඒක තමයි මේගොල්ලන්ට මේක නැති කරගන්නත් බෑ. එකපාරට කියන්න අර කිව්වා වගේ මේක වහලම දාන්න බැරි. මේ රටේ සෑහෙන හිරවීමක් කරනවා මේ මයිග්‍රන්ට්ස්ලා සහ ලේබර් මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් නැති හිටනවා. එතකොට දැන් මේ ලේබර් පාර්ටි එක ඕල්රෙඩි ස්ටුඩන්ට්ස්ලා කැප් එකක් ගෙනාවා. හැම යුනිවර්සිටි එකටම කෝටා එකක් ඇලොකේට් කරලා ඒකට ගන්න පුළුවන් මෙච්චරයි ළමයි ඔක්කොම කරගෙන ඉද්දි ඕක පාර්ලිමේන්තුවේ අඳින පාස් වුන්නේ නැහැ. දැන් ඕක කැලේ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි වෙන විදිහකින් මේගොල්ලෝ ඡන්දෙන් පස්සේ ඕක අරන් යන හැකියාව තියෙනවා. ඒතකොට දැන් විපක්ෂයේ කොලිෂන් එක කියනවා ඒගොල්ලෝ අවුරුද්දකට ස්ටුඩන්ට්ස්ලා 2,40,000කට ලිමිට් කරනවා කියලා. අවුරුද්දකට. එතකොට ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය. දැන් ඒගොල්ලෝ බලේ නැහැ නේ. ඒගොල්ලෝ කියනවා මේ ගානට ලිමිට් කරනවා කියලා. ඊට අමතරව දැන් මේ ආණ්ඩුව මේ මෑතකදී මාස කිහිපයකට කලින් වීසා ෆී එක ඩබල් කරා. කලින් AUD 700 ගානකට වගේ තිබ්බ එක දැන් මේ අද දැන් 1600 ගානක් වගේ දැන් ස්ටුඩන්ට් කෙනෙක්ට වීසා ඇප්ලිකේෂන් ෆී එක. මේගොල්ලෝ කියනවා
දැන් ඉන්න ආණ්ඩුව. ඒගොල්ලෝ කියනවා visa application fee එක ගොඩක් දුරට ඩොලර් AUD 2000කට ආසන්න ප්‍රමාණයකට ඒගොල්ලෝ අරන් එනවා කියලා. ඊට පස්සේ මේකට against විපක්ෂ මොකද්ද කියන්නේ දන්නවද? අපි ඒගොල්ලෝ 2000 නම් අපි මේක 5000 කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ G8 University. ඒ කියන්නේ G8 University කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන හොඳම universities top rank university set එක. ඔය වලින් එකකට ඇප්ලයි කරන කෙනෙක්ට G8 යුනිවර්සිටි එකට නම් ඔය ඇප්ලයි කරන්නේ ඔයාගේ වීසා ෆී එක AUD 5000ක් වෙනකන් යන්න පුළුවන්. ඒ වුණා ප්‍රොපෝස් කරලා තියෙන්නේ. G8 නොවන යුනිවර්සිටි එකට නම් වීසා ෆී එක සාමාන්‍යයෙන් AUD 2500ක් වගේ රේන්ජ් එකේ තමයි ඒගොල්ලෝ ප්‍රොපෝස් කරලා තියෙන්නේ. ඉතින් G8 යුනිවර්සිටි වල විශේෂත්වය තමයි ඇවි ඇත්තම කතාව කිව්වොත් වීසා එකක් වදින ප්‍රවණතාවය වැඩි. සාපේක්ෂව ගත්තොත් එහෙම කෝස් ෆී එක වැඩිනේ. G8 ගත්තොත් එහෙම ඒවල කෝස් ෆී එක සාපේක්ෂව වැඩි. නමුත් ප්‍රොෆයිල් එක හොඳ නම් ළමයට වීසා වදින මේ ප්‍රමාණය වැඩි. සෑහෙන ෂුවර් එකක් තියාගෙන දාන්න පුළුවන් G8 යුනිවර්සිටි යනවා ඔය ඇප්ලයි කරන්න. ඉතින් ඔයගොල්ලෝ තෝරගද්දි බලන්න ඕන විශේෂ දෙයක් තමයි යුනිවර්සිටි එක තෝරගද්දි G8 යුනිවර්සිටි එකට යන්න පුළුවන් නම් තමන්ගේ වීසා වලට තියෙන chances වැඩි. ඒ හින්දා ඒක අනිවාර්යෙන් ඔළුව තියාගන්න. හැබැයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ G8 යුනිවර්සිටි වල කෝස් ෆී එකත් වැඩි. සහ GT ක්ලියර් කරන්න කොහොමද? GT එක ඒක ඩිපෙන්ඩ් වෙනවා යුනිවර්සිටි එකේ පොලිසි එකත් එක්ක. ඉතින් එක එක යුනිවර්සිටිස් වල එක එක GT රික්වයර්මන්ට්ස් තියෙන්නේ. ඒවට අනුව ඉතින් එක්ස්පර්ට් ඔය කවුන්සිලර් දැනගන්න ඕනේ. සාමාන්‍ය අධ්‍යක්ෂින් තියෙන කවුන්සිලර්ස් දන්නවා ඒ යුනිවර්සිටි GT රික්වයර්මන්ට් එක මොකද්ද? ඒකට අනුව කොහොමද කේස් එක හදන්නේ කියන එක. ඉතින් ඒ කවුන්සිලර්ගේ එක්ස්පීරියන්ස් එක මත තමයි ඊටු ටික දුවන්නේ. නමුත් සාපේක්ෂව කියන්න ඕනේ වීසා වලට chance එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ කෝස් ෆී එකත් වැඩි. ඒ හින්දා තමයි ඒගොල්ලෝ ගොඩාක් ලොකුවට මේ G8 වලට කට්ටියට මේ වැඩි වීසා ෆී එකක් ප්‍රොපෝස් කරලා ඇත්තේ කියලා හිතනවා. නමුත් දෙපැත්තෙම බැලුවොත් වාසියක් නැහැ වීසා ෆී එක ඔය වැඩි වෙන එක තියෙන්නේ. හැබැයි විශේෂ දෙයක් කියන්න ඕන ලබන අවුරුද්දේ කියන්නේ ජුලයි වගේ දාන කට්ටියන් දැන් මේ විදිහට ඔල්රෙඩි ප්‍රොසෙස් එකේ ඇත්තේ. ලබන අවුරුද්දේ ෆෙබ්‍රුවරි වගේ ඕස්ට්‍රේලියාවට ඇප්ලයි කරන්න කට්ටිය ඉන්නවා නම් බල ඉන්න එපා. ඩොකියුමන්ට්ස් ටික ටක් ගාලා හදාගෙන මේ IELTS ටික ටක් ගාලා කරගෙන පුළුවන් තරම් ඉක්මනට ඔෆර් එක අරගෙන වීසා ලොන්ච් කරන්න. 2500 5000 වෙන්න පුළුවන් 5000 6000 වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. බලන් හිටියොත් AUD 5000ක් කියන්නේ ඔය බජට් එක තනිකර උට් වෙන ගාන. හරිද? ඒ හින්දා අනිවාර්යයෙන්ම ෆෙබ්‍රුවරි හවු ඊට පස්සේ ඉන්ටේක් එක දාන්න බලාගෙන කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දැම්ම ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික ෆයිනලයිස් කරගෙන පුළුවන් තරම් ඉක්මනට වීසා එක ලොන්ච් කරලා තියන්න. ඔය වීසා එක ලොන්ච් කරාට පස්සේ ලොන්ච් කරලා නම් තියෙන්නේ මේකේ තියෙන බලපෑම අඩු වෙනවා. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට බල ඉන්න එපා. IELTS ටක් ගාලා කරගෙන අනම්මනාවට ඔක්කොම ටික කරගෙන ඔෆර් එක කරගෙන පුළුවන් තරම් ඉක්මනට වීසා එක ලොන්ච් කරන්න. දැන් එතකොට මේ ඡන්දයෙන් අපිට හොඳක් වෙන්නෙම නැහැ කියලාද කියන්නේ? ඡන්දෙන් අපිට නම් එහෙම කියන්න ලොකු හොඳක් නැහැ ඇත්තටම. හැබැයි අවසාන වශයෙන් බැලුවොත් මේ දැන් තියෙන මේ දෙක වේ කරලා බැලුවාම ලේබර් පාර්ටියේ කොලිෂන් එක බැලුවාම මයිග්‍රන්ට්ස්ලාට සෝ අපේ ක්‍රවුඩ් එකට වඩාත්ම අඩු අවාසියක් වෙන්නේ ලේබර් ගවර්න්මන්ට් එක. දැන් ඉන්න කට්ටිය හිටියොත් තමයි අපේ කට්ටියට ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට සහ මයිග්‍රන්ට්ස්ලාට වඩා අවාසි තියෙන්නේ මේ දැන් ඉන්න ආණ්ඩුවට බලයේ ඉන්න පුළුවන් වුණොත්. ඉතින් මේ ෆීල්ඩ් එකේ ඉන්න අය වෙනුවෙන් සහ මයිග්‍රන්ට්ස්ලා এডুকেෂන් සෙක්ටර් එකේ අය වෙනුවෙන් අපි හිතනවා ඉතින් මේ ආණ්ඩුව ආවොත් ඒගොල්ලන්ට බෙනිෆිට් එකක් වෙයි කියලා. හැබැයි පොඩි තව හොඳ නිවුස් එකකුත් තියෙනවා. මම අද මේක ගැන රිසර්ච් කරද්දී පොඩි ආටිකල් එකක් හම්බුනට ඇවි. ඒක කියන පොඩි හොඳ නිවුස් එකක්. රිසර්ච් එකක් කරලා තියෙනවා. TKW රිසර්ච් කියන ආයතන ඉන්ඩිපෙන්ඩන්ට් රිසර්ච් බෝඩි එකක් ඕස්ට්‍රේලියාවේ. ඒගොල්ලෝ කියලා තියෙනවා දැනට දැන් ඒගොල්ලෝ කරලා තියෙන රිසර්ච් එක හැටියට ලේබර් පාර්ටි එකට තියෙන සීට්ස් වලින් සීට්ස් 84කුත් කොලිෂන් එකට සීට්ස් 47කුත් දැන්ට තියෙන ඒගොල්ලෝ රිසර්ච් ඩේටා වලට අනුව තමයි ගන්න පුළුවන් ඉන්නේ කියලා. ඉතින් එහෙම බැලුවොත් දැන් තියෙන ආණ්ඩුවට හොඳ අවස්ථාවක් තියෙනවා බලයේ ඉන්න. එහෙම වුණොත් දෙයයන්ගේ පිටයි අපේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් වලට මයිග්‍රන්ට්ස්ලාට තරමක අඩු බලපෑමක් වේවි. ඉතින් අපි ඒ හින්දා විශ් කරමු වැඩසටහන ඉවර වෙන්න කලින් ඉන්න මේගොල්ලන්ටම එන්නම් වෙන්න කියලා ඉන්න යකා හොඳ අහලමු ගෙදර යකාට වැඩිය කියලා ඉතලා මේ ආණ්ඩුව ආවොත් ඉතින් තමයි අපිට අපේ කට්ටියට අඩු බලපෑමක් එන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපේ මයිග්‍රන්ට්ස්ලාට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට අඩුම ඉෆෙක්ට් එකක් වෙන්න මේ කරදරයක් ප්‍රශ්නයක් නොවි. තමන්ගේ අධ්‍යාපනයේ PR කරන කයන පාර කරගන්න සුදුසු වාතාවරණයක් හැදෙන්න කියලා අපිත් විශ් කරනවා. ඉතින් මේක අද රෙකෝඩ් කරන සතිය නෙවෙයි සතියක් පහුවෙලා තමයි අපි මේක
එපිසෝඩ් එක බ්‍රෝඩ්කාස්ට් කරන්නේ. ඒ වෙද්දී ලොකු ඩිසිෂන් එකක් ඇවිල්ලා තියෙයි. ඒතකොට අපි බලමු අපි මේ ප්‍රෙඩික්ට් කරපු දේවල් වලින් මොන වගේ දේවල් වෙලා තියෙයිද කියන එකත් අපි බලමු. ඒත් එක්කම එහෙනම් අපි අද දවස් ඉවර කරමුද? ඉවර කරමු. ඡන්දෙන් පස්සේ එකතු වෙමු. ඡන්දෙන් පස්සේ එකතු වෙමු. එතකන් අමතක කරන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපේ සෝෂල් මීඩියා පේජස් එක එකතු වෙන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ජය වේවා. ජය වේවා.